කරන ට්‍රෙන්ඩ් එකක් මේ දවස්වල අපි try කරලා බලමු. ඒකට ඕන කරනවා Greek yogurt. මේ තියෙන Greek yogurt. ඒවා ඒකට use කරනවා Biscoff. බිස්කට් එක මේ lotus බිස්කට් එක මේ අපි try කරමු lotus Biscoff එකත් එක්ක Greek yogurt cheese cake එක. Greek yogurt එක හොයනකොට මේ lid එකත් එක්ක එන බලන්න අපිට අන්න Greek yogurt එක මේ Greek yogurt එක ස්පූන් එක පොඩ්ඩක් කැමති නෑ ඒක හොඳට හරි අමුසුයි I'll use the lotus biscuit so I can use karna so good අපි try කරන මේ විදිහට මේක දැන් දාන්න තියෙන්නේ යෝගට් ටිකක් oh god ඒක උතුරනවා already මේ ෆ්‍රිජ් එකේ තිබුණ හින්දා ඒක ටිකක් I don't know guys ඒක මම මේ උතුරනවා දානවා it's right so fine අපි oh extra ටික මට ගන්න වෙනවා කරන්න දෙයක් නැහැ මෙන්න මේ විදිහට මම ඔක්කොම බිස්කට් ටික ඔක්කොම නෙමෙයි භාගයක්ම තියෙනවා මේ ටික දැම්ම මම ඇතුළටම දාලා මම කව කරලා තියෙන යෝගට් එකෙන් එක මම චෙක් කරලා බලලා ටේස්ට් කරද්දි ෆ්‍රිජ් එකේ තියලා බලමු උදේට හරි රෑ වෙලා හරි බලමු කොහොමද මේකේ රස කියලා අපි එන ආයෙත් හාමමු cheese cake එක ready දැන් try කරන්න යන්නේ මම Greek yogurt spoon ඒක එච්චර කැමති නෑ okay we'll see ඒක හොඳටම melt වෙලා වගේ okay let me try රසයි රසයි අනිවාර්යෙන් මේක try කරලා බලන්න මේ ingredients දෙකම දාලා බලන්න ඒක හරිම රසයි